දැන් වීරවංශ ගම්මන්පිල හත් ගලවගෙන ගිහිල්ලා. හරිද? බය වුණාද දීගමු ජනතාවට? දීගමු ජනතාවට නෙවෙයි සමස්ත ලංකාවේ වටේම ඉන්න සියලුම ජනතාවට ඒගොල්ලෝ බය වෙන්න ඕනේ. ඒගොල්ලෝ කොහොමත් බයෙන් කියන්නේ දැක්කනේ වීරවංශගේ මූණ නිකන් අජුලෙල්ල වගේ වෙලා. ඒගොල්ලෝ දැනගන්න ඕන ජනතාව ඉන්නේ කොහෙද කියලා. ජනතාව ඉන්නේ යුක්තිය සාධාරණ පැත්තේ. ජනතාවට දේශපාලනයක් නැහැ. අපේ රටේ ඉන්නේ පුරවැසියෝ. එතකොට අපේ මේ රටේ ඉන්න පුරවැසියන්ගේ සාක්ෂිය තේරුම් ගන්න බැරි පිරිසක් තමයි මේ ඇවිල්ලා හිටියේ කොටුව ස්ටේෂන් එක ඉස්සරහට. ඉතින් වීරවංශලට ගම්මන්පිල්ලලට කියනවා ඕගොල්ලෝගේ කාලේ ඉවරයි. ඔයගොල්ලන්ගේ කාලේ ඉවරයි. ඕගොල්ලන්ගේ හැසිරීම ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා අද හිටියනම් ඔය අකුලකට බංකු ටික එහෙම අකුලකනේ බංකු ඔළුවේ තියාගෙන යන්න වෙන්නේ. ඒගොල්ලන්ට අද හොඳ සංග්‍රහයක් සූදානම් වෙනවා හිටියනම් ආයෙ පාරක් අර බේරේ වතුර වල තියෙන මේ සුවඳ දැනගෙන යන්න ආග්‍රහණය කරන්න යන්න දෙනවා. පෑදිලිව කියනවා ආයෙ සූදානම් වෙන්න එපා ඔය වගේ දේවල් වලට. එකක් තමයි අපි කියන්නේ කිසිම කෙනෙකුට නීතිය ආධිපත්‍යයට ඇඟිලි ගහන්න දෙන්න එපා. නීතිය ස්වාධීනයි. අපිට තියෙන එකම දන නීතිය තමයි. ඒකට ඇඟිලි ගහන්න එපා. ඒක සාධාරණ. අපිට ඕනේ නැහැ පාස්කු ප්‍රහාරයේ වෙන කෙනෙක් යඟට දානවා බලන්න අපිට ඕනේ නැහැ. අපිට ඕන නියම මහ මොළ කරුවා කවුද මේක සැලසුම් කරේ නියම වලට දඬුවම් කරන්න තමයි මේ ඉන්න ජනතාව කියන්නේ. මේ ජනතාව විලේ කවුරුත් දේශපාලන පක්ෂයක් බේර ගන්න නෙවෙයි. දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ආපු අය නෙවෙයි. අපිට ඕන සාධාරණ ඉෂ්ට වෙන්න විතරයි. මේ ජනතාවට සනසා ගැනීම සඳහා කාට හෝ දඬුවම් දීම නෙවෙයි. හැබැයි දැන් ස්වාධීන අධිකරණයක් වගේ දැන් ස්වාධීනව මේ නඩු විභාගය සිද්ධ වෙමින් යනවා. මේ මහා මොළ කරුව කවුද කියන එක හෙළි වෙමින් යනවා. ඉතින් එතකොට ඒකට අර අබකාපුංගල මොලේ දන්නේ. ඒක තමයි අවිල්ලා තියෙන්නේ. අනිත් එක තමයි ඥානසාර හාමුදුරුවෝ. මං කියන්නේ සමස්ත සංඝ පරපුරටම නින්දාවක්. අපහාසයක් කරේ. අපහාසයක් කරේ ඇවිල්ලා. ඥානසාර කියනවා මේ වගේ ඒවා ලෝකේ හැමතැනම වුණා. කොයිද නවසීලන්තේ වුණා, ඕස්ට්‍රේලියාව වුණා. එහෙම මිනි මරන්න පුළුවන්ද? හාමුදුරුවන්ට එහෙම කියන්න පුළුවන්ද මේ මොකක්ද? ඒක තමයි කියන්නේ. දැන් මේ චීවරයේ දාගෙන මේ මිනි මරණ එක සාධාරණීකරණය කරනවනේ. එතකොට ඒ රටවල් වල මේ රටවල් වල මිනි මරපුවාට අපිට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න බෑ. හැබැයි මේක ශ්‍රී ලංකාව. මේක ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ හදවතට දැනෙනවා. මේක ඇතුලේ තමිල් දෙමළ වේවා සිංහල වේවා මුස්ලිම් වේවා කාට හරි මේකේ අසාධාරණයක් වෙනවා නම් මිනි මරුවක් වෙනවා නම් මොකක් මනුස්ස ඝාතනයක් වෙලා තියෙනවා ඒ වෙනුවෙන් හදවත සැලෙන මිනිස්සු ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඥානසාර කියන්නේ කොහෙන් අඟහරු ලෝකෙන් පාත් වෙච්ච මිනිහෙක්ද දන්නේ නැහැ. ඇත්තටම ওই චීවරේ ගලවලා ඔළුවේ උතා ගත්තා නම් ඊට වැඩිය හොඳයි. ඉතින් මේ ඇත්තටම මම දැන් තව දෙයක් එකතු කරන්න දැන් ඔයාලට මේක තනින් ගන්න ඕනේ නැහැ. මමත් කියනවා ඥානසාර වගේ එකෙක්ගේ චීවර ගලවලා ඔළුවේ උතන්න ඕනේ. මේ සහ කම්පැනි නැති මිනිස්සු කියන්නේ බීමක් නැති ආහාර මැරෙන මෙහි මැරෙන ඉන්න මේක අපි අතල්ලා දාමු කියලා කියන වර්ගයේ ගාමින් වහන්සේ කියන්නේ සිල්වක්වත් දාගන්න ඕනේ නැහැ නේ. අනිවාර්යයෙන් ඕනේ. ඉස්සරහට යන්න ඕනේ අපි මේ පන්සල ඉස්සරහට යන්න ඕනේ කියලා කියන්නේ ඥානසාර කරපු කතාව මුළු රටේ සමස්ත බෞද්ධ පරපුරට කරපු අපහාසයක්. අපේ රටේ ඉන්න විනයදර භික්ෂුන් වහන්සේලා කරපු අපහාසයක්. ඒ වගේ වෛරය වපුරන ඒ වගේ ඝාතන සාධාරණීකරණය කරන සංඝයා වහන්සේ කෙනෙකුට සුදුසු දෙයක් නෙවෙයි ඒ කිව්වේ. එයා නිකම් මේක මේ මිනිස්සු එයා නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. එයා නියෝජනය කරන්නේ මේ බෞද්ධයෝ. අපි නියෝජනය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැලමකට ඉන්නේ. එයා බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තමයි යැපෙන්නේ. එහෙම යැපෙන ගමන් තවත් ජාතියකට එහෙම අපහාස කරනවා නේ. අපහාස කරනවා කියලා කියන්නේ එයා පොඩ්ඩක් හිතන්න ඕනේ. දැන් එයාගේ දරුවෝ මෙතන මැරුන්නේ නෑනේ. එයාගේ අම්මා තාත්තා මෙතන මේ ඝාතනය වුණේ නෑනේ. එතකොට එයාට ඒ වේදනාව දැනෙන්නේ නෑ. එයා එතකොට එයා කියන විදිහට මේ LTT එක මිනිමරප එක සාධාරණීකරණය කරන්න ඕන. ඒවා ඕන රටක ඔය යුද්ධ දැන් ඔය ඇමරිකාවයි ඉරානය එහෙම ගහගෙන මැරෙන්නේ. ඊශ්‍රායලේ ගහන්නේ. එතකොට ඒට සාපේක්ෂව තමයි ලංකාවේ මැරිච්චව සාධාරණීකරණය නං ප්‍රභාකරන් හරි කියන්න එපා. ඉතින් මහා පුදුම ගොන් කතාවක් නේ. මේක ඇවිල්ලා මෙහෙමයි. මේ අබකාපුන්ට මොලේ දැන්නේ මේ සැලසුමේ කොනක ඒගොල්ලොත් ඉන්නවාද කියන එක තමයි උතනින් කියන්න තියෙන්නේ. මොකද ඉන්නවාද කියලා ගන්න නෑ. ඉන්නවා. මොකද දන්නවද? එතන නැටුමටන්න තෑන ඒගොල්ලෝ නැත්තම් පැහැදිලිව නැත්තම් උතන් ආවේ මොකටද නේ? පන්සලේ දාන්නේ නැතුව බනිස් කන්නාව නෙවෙයිනේ. එතකොට මේ වටේ නානසාර සමහරට මෙහෙමත් කියන්න බෑ අඩියක් ගහන්න හිතානාවක් දන්නේ හවස රාතල්ලයක් ගන්න. බජව් දාලා. මොකක් හරි නැතුවනේ ඉන්නේ. ඔව් මොකක් හරි. බජව්වක් දාලා සින්දුවක් කියලා ආතල් එකක් අරගෙන යන්න. ඉතින් ඒ හින්දා ඥානසාරලා ගම්මන්පිල්ලා වීරවංශලා ඔක්කොටම මේ පැහැදිලිව කියන්නේ නාමල් රාජපක්ෂ ඇතුළු සමස්ත කට්ටියට කියන්නේ ලැහැත්ති වෙන්න එපා අධිකරණයට ඇඟිල්ල තියන්න. සූදානම් වෙන්න එපා නීති ආධිපත්‍යයට ඇඟිල්ල තියන්න. එහෙම වුණොත් වෙන දේ ඔයගොල්ලෝ
යන්න 9 වෙනිදාට. එතකොට මතක් වෙයි. අධිකරණයෙන් විසඳගන්න බැරි දේ ජනතා අධිකරණයෙන් විසඳන්න මිනිස්සු ලෑස්ති වෙනවා නේ. පැහැදිලිවම රටේ නීතිය ආධිපත්‍ය සාධාරණව ඉෂ්ට වෙන්නේ නැති හැම තැනකම ජනතාව නැගිටිනවා. ජනතාව නැගිටිනවා. ඒක හොඳට මතක තියාගන්න. ජය වේවා.